කාර් එක මං හිතන්නේ එමෙන්ඩක් අරන් ගිහිල්ලා. මේ ප්ලේස් එක නම් ගෙදරින් ඉඳන් පයින් එන දුර වගේ ඉතින් අපි පයින් යම් ප්ලේස් එකට. ඉතින් මයිකල් අයියා ගෙදරින් ඉඳන් ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ වම් පැත්තේ පල්ලෙහාට යන්න. මෙන්න මෙතන පාර අයිනේ කාර් ටිකක් පාක් කරලා තියෙනවා. හරිද? මෙතනත් සමහරක් වෙලාවට මේ නයිට් රයිඩර් කාර් එක පාක් කරලා තියෙනවා. බලමු අපි දැන් තියනවද කියලා. වෙලාව හොඳ නම් මෙතන කාර් එක තියෙයි. මෙන්න මේකත් එකක්. හරිද? මේකත් නයිට් රයිඩර් කාර් එක මොඩල් එකේ මේකක්. මේකේ කලර් එක පොඩ්ඩක් අවුල්. නයිට් රයිඩර් තිබ්බේ කළු පාට කාර් එකන්නේ. හරි. මෙන්න තියෙනවා ගැලපෙනම වණ්ඩිය මේ. මෙතනක් තියෙනවා. හරිද? මේකේ කලර් එක කළු පාටින් ඉඳ ගානට මැච් වෙනවා. වීදුරු කඩලා තමයි අපිට කාර් එක ගන්න වෙන්නේ. හරි. වැඩේ ගොඩ ළමයි. ඔයාලා නිකන් නයිට් රයිඩර් කාර් එකේ ෆොටෝ එකකුත් එක්ක බලන්න මේක 90%ක් විතර පොඩි සමානකමක් තියෙනවා. හරිද? පොඩි දේවල් මේකේ සමාන වෙන්නේ නැහැ. ඒ වුණාට ගේම් එකේදී අපිට නයිට් රයිඩර් කාර් එක විදිහට මේක තමයි ගන්න පුළුවන් වාහනයකට තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේකේ මොඩිෆිකේෂන් පාර්ට් එකකුත් දාලා බලමු මොනවද අපිට හදන්න පුළුවන් කියලා. තව අපි මොඩිෆයි කරලා පුළුවන් තරම් ඒකේදී අපිට නයිට් රයිඩර් කාර් එක විදිහට මේක තමයි ගන්න පුළුවන් වාහනයකට තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේකේ මොඩිෆිකේෂන් පාර්ට් එකකුත් දාලා බලමු මොනවද අපිට හදන්න පුළුවන් කියලා. තව අපි මොඩිෆයි කරලා පුළුවන් තරම් මේක නයිට් රයිඩර් කාර් එක විදිහටම මොඩිෆයි කරලා ගමු. ඔයාලට මෙතනදී කාර් එක හොයාගන්න බැරිනොත් මම ඔයාලට අනිත් ප්ලේස් එකත් ගිහිල්ලා පෙන්නන්නම්. එතනත් ගොඩක් දුරට මේ කාර් එක තියෙනවා. මෙන්න මේ පැත්තට වෙන්නේ තියෙනවා ටෙනිස් ගහන ප්ලේස් එකක්. හරිද? මෙන්න මෙතන ටෙනිස් කෝට් එකක් තියෙනවා. මේ ටෙනිස් කෝට් එක හරියට ඔයාලා ගිහිල්ලා බලන්න. ගොඩක් දුරට පාරේ යද්දි මේ කාර් එක හම්බ වෙනවා. හරිද? නවත්තලා තියන්නේ පාරේ යද්දි හම්බ වෙනවා කාර් එක. අපි ගිහිල්ලා බලමු මේ පැත්තට. අනිත් එක මේ කාර් එකේ පිකප් එකත් සාමාන්‍ය කාර් වලට වඩා වැඩි. මේක මොඩිෆයි කරලා ගත්තාම කොහොමත් වැඩි වෙයි. මම ඔයාලට ෆස්ට් පර්සන් view දාලා වෙනන මෙන්න බලන්න මේ. සාමාන්‍යයෙන් normally මේක 100ට පිකප් වෙනවා මේ. මොඩිෆයි කරලා ටර්බෝ ටියුනින් එකක් එම ගාලා එන්ජින් පිකප් එක එහෙම හදලා ගත්තට පස්සේ සාමාන්‍ය 150 විතර මේක පිකප් කරලා ගන්න පුළුවන්. හරි නේද? අනිත් එක ඇතුළේ යන කෙනාට ඩැමේජ් වෙන ප්‍රතිශතෙත් ගොඩක් දුරට අඩුයි. අර සොම්බිය වලට මතකද අපි කලින් වීඩියෝ එක බලන්න. මල්ලි මේ බොරු මයිසි දාන්නේ අපි ඔයාලට බය වෙන්නේ නැහැ. හරිද? මේ සොම්බියෙක් වගේ මුරන් ගේම් ප්ලේ එකකට අද අපි යනවා GTA 5 ස්ටෝරි මෝඩ් එකේ තියෙන නයිට් රයිඩර් කාර් එකක් ගන්න. ඉතින් නයිට් රයිඩර් කතාවේ තියෙන කාර් එකට මේ කාර් එක ගොඩක් දුරට සමානයි. මේ කාර් එක අපිට බලා ගන්න පුළුවන් මයිකල් අය ගෙවල් පැත්තේ ප්ලේස් එකත් මේක පාක් කරලා තිනවා. එතන නැති වුණොත් මම ඔයාලට තව ප්ලේස් එකක් කියන්නම්. එතනත් මේ කාර් එක ගොඩක් දුරට තියෙනවා. අපිට යන්න වෙන වාහනයක් නැද්ද? මයිකල් අයගේ Audi විතරයි එළිය තියෙන්නේ නේ. අනිත්තර කහ පාට කාර් එක මං හිතන්නේ එමෙන්ඩක් අරන් ගිහිල්ලා. මේ ප්ලේස් එක නම් ගෙදරින් ඉඳන් පයින් එන දුර වගේ ඉතින් අපි පයින් යම් ප්ලේස් එකට. ඉතින් මයිකල් අයියා ගෙදරින් ඉඳන් ඔයාලා පොඩ්ඩක් මෙන්න මේ වම් පැත්තේ පල්ලෙහාට යන්න. මෙන්න මෙතන පාර අයිනේ කාර් ටිකක් පාක් කරලා තියෙනවා. හරිද? මෙතනත් සමහරක් වෙලාවට මේ නයිට් රයිඩර් කාර් එක පාක් කරලා තියෙනවා. බලමු අපි දැන් තියනවද කියලා. වෙලාව හොඳ නම් මෙතන කාර් එක තියෙයි. මෙන්න මේකත් එකක්. හරිද? මේකත් නයිට් රයිඩර් කාර් එක මොඩල් එකේ මේකක්. මේකේ කලර් එක පොඩ්ඩක් අවුල්. නයිට් රයිඩර් තිබ්බේ කළු පාට කාර් එකන්නේ. හරි. මෙන්න තියෙනවා ගැලපෙනම වණ්ඩිය මේ. මෙතනක් තියෙනවා. හරිද? මේකේ කලර් එක කළු පාටින් ඉඳ ගානට මැච් වෙනවා. වීදුරු කඩලා තමයි අපිට කාර් එක ගන්න වෙන්නේ. හරි. වැඩේ ගොඩ ළමයි. ඔයාලා නිකන් නයිට් රයිඩර් කාර් එකේ ෆොටෝ එකකුත් එක්ක බලන්න මේක 90%ක් විතර පොඩි සමානකමක් තියෙනවා. හරිද? පොඩි දේවල් මේකේ සමාන වෙන්නේ නැහැ. ඒ වුණාට ගේම් එකේදී අපිට නයිට් රයිඩර් කාර් එක විදිහට මේක තමයි ගන්න පුළුවන් වාහනයකට තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේකේ මොඩිෆිකේෂන් පාර්ට් එකකුත් දාලා බලමු මොනවද අපිට හදන්න පුළුවන් කියලා. තව අපි මොඩිෆයි කරලා පුළුවන් තරම් ඒකේදී අපිට නයිට් රයිඩර් කාර් එක විදිහට මේක තමයි ගන්න පුළුවන් වාහනයකට තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් මේකේ මොඩිෆිකේෂන් පාර්ට් එකකුත් දාලා බලමු මොනවද අපිට හදන්න පුළුවන් කියලා. තව අපි මොඩිෆයි කරලා පුළුවන් තරම් මේක නයිට් රයිඩර් කාර් එක විදිහටම මොඩිෆයි කරලා ගමු. ඔයාලට මෙතනදී කාර් එක හොයාගන්න බැරිනොත් මම ඔයාලට අනිත් ප්ලේස් එකත් ගිහිල්ලා පෙන්නන්නම්. එතනත් ගොඩක් දුරට මේ කාර් එක තියෙනවා.
මෙන්න මේ පැත්තට වෙන්නේ තියෙනවා ටෙනිස් ගහන ප්ලේස් එකක්. හරිද? මෙන්න මෙතන ටෙනිස් කෝට් එකක් තියෙනවා. මේ ටෙනිස් කෝට් එක හරියට ඔයාලා ගිහිල්ලා බලන්න. ගොඩක් දුරට පාරේ යද්දි මේ කාර් එක හම්බ වෙනවා. හරිද? නවත්තලා තියන්නේ පාරේ යද්දි හම්බ වෙනවා කාර් එක. අපි ගිහිල්ලා බලමුකෝ මේ පැත්තට. අනිත් එක මේ කාර් එකේ පිකප් එකත් සාමාන්‍ය කාර් වලට වඩා වැඩි. මේක මොඩිෆයි කරලා ගත්තාම කොහොමත් වැඩි වෙයි. මම ඔයාලට ෆස්ට් පර්සන් view දාලා වෙනන මෙන්න බලන්න මේ. සාමාන්‍යයෙන් normally මේක 100ට පිකප් වෙනවා මේ. මොඩිෆයි කරලා ටර්බෝ ටියුනින් එකක් එහෙම ගහලා එන්ජින් පිකප් එක එහෙම හදලා ගත්තට පස්සේ සාමාන්‍ය 150 විතර මේක පිකප් කරලා ගන්න පුළුවන්. හරි නේද? අනිත් එක ඇතුළේ යන කෙනාට ඩැමේජ් වෙන ප්‍රතිශතෙත් ගොඩක් දුරට අඩුයි. අර සොම්බිය වලට මතකද අපි කලින් වීඩියෝ එක බලන්න. මල්ලි මේ බොරු මල්සි දාන්න එපා. ඔයාලට බය වෙන්නේ නැහැ. හරිද? මේ සොම්බියෙක් වගේ මුරන්